මින ප්‍රකාශයක් කළා. එම පැමිණිල්ල ඉකුත් ජූලි මාස 15 වෙනිදා අධිකරණයේ හමුවේ විභාගයට ගැටුණු අතර එහිදී අධිකරණය දුමින්ද සිල්වා මහතාට නියෝග කළේ අනර්කලී ජයතිලක මෙනවේ සමග සබඳතා පැවැත්වීමෙන් වළකින ලෙසටයි. දෙදිනකට පසු එනම් ඉකුත් 3 වෙනිදා රාත්‍රී 10:30ට පමණ අනර්කලී මෙනවිය ඇගේ මව සමග පැමිණ කොල්ලපිටිය පොලිසිය හමුවේ CIB 137 ඉරක් 20 යටතේ යලි පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඊට පදනම් වූ සිද්ධියට පසුබිම සැකසී තිබෙන්නේ මෙලෙසයි. මේක උනේ ඇත්ත වශයෙන්ම ප්ලෑන් එකක් උනේ. මට කිව්වා චිත්‍රපටයක සහභාගී වෙන්න එන්න කියලා කොන්ට්‍රැක්ට් එක අසයින් කරන්න එන්න කියලා වෙල්ලවත්තේදී. ඉතින් මගේ අම්මයි ටැක්සි එක ගිහිල්ලා මේ ස්ථානෙට ගියා වෙල්ලවත්තේ ස්වර්ණ රෝඩ් ඒ ඇඩ්‍රස් එකට ගිහිල්ලා නිෂ්පාදකතුමා හම්බුණා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. නමුත් ඔහුගේ නම මම හරියට දන්නේ නැහැ. අනුරුද්ධ ජයසිංහ මහත්තයාගේ ඇසිස්ටන්ට් කෙනෙක් හිටියා. ඔහුගේ නම බණ්ඩාර මට කිව්වා මිනිත්තු 5කින් ඒ ස්ථානෙට එනවා කියලා. මිනිත්තු 10ක් ගිහිල්ලා ඔහු ආවා ඒ වෙල්ලවත්ත තියෙන ස්ථානෙට. අනර්කලී මෙනවිය පොලිසියට කර ඇති පැමිණිල්ල අනුව චිත්‍රපටයක ගිවිසුම් අත්සන් කිරීම සඳහා පසුගිය 3 වෙනිදා පස්වරු 6:30ට පමණ ඇය තම මව සමග ගොස් තිබෙන්නේ වැල්ලවත්ත ස්වර්ණ පාරේ පිහිටි මේ නිවස වෙතයි. ඇය මේ නිවස වෙත පැමිණ සිටින බව අදාළ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් කිසියම් අයෙකුට දැනුම් දී විනාඩි 10ක් හෝ ගත වීමට මත්තෙන් සිදුව ඇත්තේ මෙවැන්නක්. මෑඩියෝ 25 දෙනෙක් තුවක්කුත් එක්ක මැෂින් ගන් එක්ක මගේ අම්මගේ කටට මැෂින් තුවක්කුවක් මගේ අම්මගේ කටට දාලා මගේ ඔලුවට මැෂින් ගන් තියලා මගේ ඇස් මගේ කට වහලා මගේ අත් දෙක බැඳලා මගේ අම්මගේ කට වහලා මගේ අම්මගේ අත් දෙක බැඳලා දුමින්ද සිල්වා එතනට පැන්නා. පැනලා මට කිව්වා මම කෑ ගැහුවොත් මගේ අම්මව මරනවා කියලා. අනතුරුව අදාළ පිරිස තම බැමි ලෙහා දැමූ බව අනර්කලී මෙනවිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්. මම කිව්වා මගේ අම්මව ලෙහන්න කියලා. ඒ ඉල්ලීම කොමාරි 4-5 වතාවක් කරලා ඔහු ඒක කළා. ඊට පස්සේ මාවයි මගේ අම්මවයි ඒ මැරියෝ 6 දෙනෙක් එක්ක දාලා එයාගේ වාහනයක නෙවෙයි වෙන ජීප් එකක දාගෙන ඔහුගේ ඔෆිස් එකට දුමින්ද සිල්වා පදනමට එක්කන් ගියා. එක්කන් ගිහලා මට කිව්වා වාහනයෙන් බහින්න කියලා. මම කිව්වා මට වාහනයෙන් බහින්න බෑ. මේ මැරියෝ පිටත් වෙන්න ඕන කියලා. මට කිව්වා මම ගියොත් මම පොලිසියට ගිහලා කම්ප්ලේන්ට් එකක් දැම්මොත් එයා මට පෙන්නුවා එයාගේ බෙල්ලේ පැලඳගෙන හිටිය සයනයිඩ්. කිව්වා ඒ සයනයිඩ් එක කාලා මැරෙනවා කියලා. පැමිණිල්ලේ සඳහන් අන්දමට අනර්කලී මෙනවිය හා ඇගේ මව දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් අනතුරුව ඒ මහතාට අයත් නුගේගොඩ පිහිටි නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා. මහගෙදරට ගියාම මැරියොත් හිටියා ගේ වටේ හිටගෙන හිටියා. මමයි අම්මයි දුමින්ද ගේ ඇතුළට ගිහිල්ලා අයියා ඇවිල්ලා අයියා කිව්වා දුමින්ද මට වත් එක්ක කතා කරන්න ඕන කියලා. එහෙම කිව්වා. දුමින්ද කිව්වා මට මේගොල්ලෝ යවන්න බෑ. මේගොල්ලෝ යවුවොත් මගේ මුළු ජීවිතේම ඉවරයි කියලා. හේතුව කලින් ඉඳලා දුමින්ද සිල්වා මාව ප්‍රිසනර් කෙනෙක් හැටියට තියාගෙන හිටියා. ඉන් අනතුරුව එහි පැමිණි දුමින්ද සිල්වා මහතාගේ වැඩිමල් සහෝදරයා තම සොයුරාට එරෙහිව ඉකුත් 1 වෙනිදා අධිකරණයේ විසින් ලබා දී ඇති නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු යොදන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කළ බව අනර්කලී මෙනවියගේ පැමිණිල්ලේ සඳහන්. මම හිතන්නේ අයියාට තේරුණා මේක දිගදුර යන්න හොඳ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා දෙයියන්ගේ පීඨෙන් මමයි මගේ අම්මා කොහොම හරි දැන් ඕගොල්ලන්ගේ ඉස්සරහ පිට මට මෙහෙම කතා කරන්න වාසනාවක් තියෙනවා නැත්නම් මම දන්නේ මට සහ මගේ අම්මට මොනවා වෙන්න තිබුණාද කියලා. එහෙත් දුමින්ද සිල්වා මහතා අනර්කලී මෙනවිය ඉකුත් 3 වෙනිදා පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කරමින් නගන මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අමුලික බොරුවක් කියලා තියෙනවා. මම මේගොල්ලන් කියන මේ කිසි දෙයක් ඔයගේ කරලත් නැහැ. මේගොල්ලන් මට මේ දේශපාලන පොලිටිකල් රිවෙන්ජ් එකක් ගන්න තමයි ඔක කළා තියෙන්නේ. මගේ ලොකු මුදල් ප්‍රමාණයක් මම අරන් තියනවා. රත්තරන් බඩුයි මුදලුයි ඒ ටික ඔක්කොම. ඒවා දෙන්න වෙයි කියලා තමයි ඔය මේ අම්මටත් මම මුදල් දීලා තියෙනවා.
ඉතින් ඒවා දෙන්න වෙයි ඉඳ තමයි ඔය ප්‍රශ්න දාලා තව පොලිටිකල් රිවෙන්ජ් එකකුත් ගන්න තමයි මේව කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ ලොකු ප්ලෑන් එකක් තිබිලා තියෙනවා. මම දේශපාලනයනේ කරන්නේ මට ඇක්ටිං කරන්න බෑනේ. ඉතින් මේගොල්ලන්ට රංගපාල හොඳට පුරුදුයිනේ.